ඔය පොත මොකක්ද අයියේ? මේක ඩයරියක්. ඔයාගේ. නැහැ. එහෙනම් ඇන් ෆ්‍රෑන්ක් කියලා ගැහණු ළමයෙක්ගේ. ඉතින් ලස්සනද එයාගේ කතාව? ඇයි එහෙම අහන්නේ? ලස්සනයිද කියලාද? ඔව්. ඉතින් කතාවත් නම් ඒ කතාව ලස්සන නිසානේ ඔයා කියවන්නේ නැත්තේ. ඒ නිසා. සමහර කතා තියෙනවා නංගි අපි මතු පිටින් දකින ලස්සන ඇතුළාන්තයෙන් නැති. අපේ ජීවිතෙත් ඒ වගේ. හැම තප්පරයක්ම දවසක්ම එක වගේ ලස්සන සතුටුදායක නොවෙන්න වෙන්න පුළුවන්. ඒත් ඒ දවස සතුටුදායක එකක් කරගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ අපි. තේරුණේ නැහැ නේද? පොත අතේ තියාගෙනම ආදීර් නේති දිහාවට හැරුණා. එහෙම හිතන්නකෝ මොකක් හරි හේතුවකට ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ පවුල එයාත් එක්ක හැංගෙන්න. නිකම්ම නෙමෙයි. මාස ගානකට. ඊටත් නිකම්ම ගෙදරක හැංගෙන්න නෙමෙයි. කිසි කෙනෙක්ට හොයාගන්න බැරි වෙන්න බේස්මන්ට් එකක වගේ. ඉතින් ඔයාට ඕන විදිහට එතනදී ඉන්න බෑ. ලයිට් පාවිච්චි කරන්න බෑ. කැමති කෑම කන්න බෑ. ඉර එළිය හුළඟ වදින්න එළියට යන්න බෑ. ඊටත් නේති දිගටම ආදීර් දිහා බලාගෙන හිටියත් ක්‍රමක්‍රමයෙන් ආදීර්ගේ කණ්ඩහඬ නැසී ගියේ ආදීර්ගේ දෙතොල සෙලවීම විතරක් නේතිට පෙනෙද්දි. ඒත් තවත් ටික වෙලාවක් ගත වෙද්දී ආදීර් ඉන්න බෙන්ච් එකෙන් නීතිව ඈතට ඇදිලා යන්න ගත්තේ. අවට පරිසරය සම්පූර්ණයෙන්ම අඳුර වෙලා එක්වරම අඳුරු කාමරයක නීති නතර වෙද්දි. හතර වටෙන්ම අඳුර විතරක් පෙනෙන තිබුණු ග්‍රිල් එක ජනේලකින් විතරක් ආවරණය වෙලා තිබුණු කාමරය තුළින් පුස් ගඳක් පමණක් දැනෙද්දි නීති බිත්තියට හේතු වෙලා දන හිසේ මූණ හොයාගත්තේ කාමරය පුරාම පැතිර තිබ්බ දැඩි නිහඬ බව වගේම පුත් බව දරාගන්න බැරුව. ඉක්මනට ඇහැරෙන්න නංගි. මං බලන් ඉන්නවා. නීතිගේ දෑත් එතරෙදි කැබැල්ලකින් පිසඳපු මේ රූපේ නීතිගේ නළල මත දෙතොල් තැවරුවා. තවත් තප්පර කිහිපයක්ම ඒ විදිහටම හිටපු ඒ රූපේ ලොකු හුස්මක් පිට කරලා නීති ගාවින් මෑත් උනේ ඔරලෝසුව දිහාත් එක්වරක් බලලා. ඒත් එක්ක වගේ දොරින් බලාපොරොත්තු නොවූ කාන්තාව රූපේ වතුර බෝතලයකුත් අතේ තියාගෙන ඇවිදගෙන ඇවිත් ඔහු ඇයට සිනහවකින් සංග්‍රහ කරේ ඈත් ඔහුට පෙරලා සිනහවකින් සංග්‍රහ කරනකොට. මන් බැලුව අද පුතා පරක්කු වෙයි කියලා. හදිස්සි මීටින් එකක් වැටුණා අම්මා. සෝරි ෆොරින් ක්ලයන්ට් කෙනෙක් එක්ක. දැනුත් විනාඩි 5කට බලලා යන්න ආවේ. හැමතිස්සෙම හොස්පිටල් දුවන්න එන්න එපා පුතේ. උදේටයි රෑටයි යහමම ඇතිනේ. අනිත් වෙලාවල් වල මං ඉන්නවනේ. එහෙම බෑනේ අම්මා. මට පාළුයිනේ ඉතින් මේ කෝලම බලන්න නැතුව. අනේ මේ කොල්ල නම් ඉන්නකො මං තාත්තට කේලම කියන්නේ. විජය බණ්ඩාර පුංචි නිලමේ ඔෆිස් එකේ ඉඳන් හැම වෙලේම මෙහි දුවගෙන එනවා කියලා. අම්මා කේලම් කියන්නේ ගියාට වැඩක් නැහැ. එයාත් දන්නවා මම මෙහි කියලා. මං දැන් එනකොට ওই දොඩම් ටික අම්මට දෙන්න කිව්වෙත් එයාම තමයි. ඒ පිරිමි රූපේ කාන්තා රූපෙට එහෙම කියද්දි කාන්තා රූපේ තරුණ පිරිමි රූපේ වැරදගත්තේ පිරිමි රූපේ අයිතිකාරයා ඒ කාන්තා රූපේ අයිතිකාරියගේ තුරුලේ මොහොතක් ගත කරනකොට. දැන් පුතා යන්න. වැඩ පාඩු කරගන්න එපා. අපෝ මූ මෙහෙද? මට හිතුණා හද්ද ගඳක් එනකොට. මම උඹට මෙතෙක් වෙලා කාන්තා රූපේ වැළඳගෙන හිටපු ඒ තරුණ පිරිමි රුව දොරෙන් මතු වූ රූපෙන් ගෙලවට ආත්‍යවලා දෑත් අතරේ එකිනෙකාගේ හිස කරගත්තේ නීතිගේ ඇඳ අසල ඉන්න කාන්තා රූපෙත් මේ දෙන්නගේ වැඩ දිහා බලාගෙන සිනහව වෙනකොට. ආදීර් එපා යකෝ. හුස්ම ගන්න බැහැ. කමක් නෑ. උඹට ගඳයි කීවනේ. ඒ නිසා හුස්ම ගන්න නැතුව ඉඳපන්. එතකොට උඹට ගඳ සුවඳවල් දැනෙන්නේ නැහැ. විහිළුවක් කරේ බන්. අතෑරපන්. දැන් මාව මෙතනම ඝාතනය කරන්න හදන්නේ නැතුව. අන්තිමේ හර්ෂගේ බෙල්ල ආදීර් අතෑරියේ දෙන්නම ආයි පාරක් මුණ දිහා බලාගෙනම hina වෙන ගමන්. ඔව් නේති ළඟ හිටියේ වෙන කවුරුත් නෙමෙයි. ආදීර් ඒ වගේම දැන් ආවේ හර්ෂ. එතකොට නේති ළඟ ඉන්න කාන්තා රූපේ වෙන කවුරුවත් නෙමෙයි. නීතිගේ අම්මා. ඊට අවුරුදු 1කමාරකට කලින් වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් නීති කෝමා එකකට වැටෙද්දී ඇක්සිඩන්ට් එකෙන් දවස් 5කට පස්සේ නීතිගේ අම්මට සිහිය ආවේ. එදා ඉඳන් අම්මට සම්පූර්ණයෙන් සුව වෙනකම්ම ආදීර් කෙල්ල වෙනුවෙන් හැම යුතුයකමක්ම කෙල්ලගේ අම්මට ඉටු කරද්දී තවත් මාස 3ක් ගත වෙනකොට සම්පූර්ණයෙන්ම සුව ලැබපු කෙල්ලගේ අම්මා ඒ වෙනකොටත් හැම දෙයක්ම දැනගෙන ආදීර්ව මුළු හදවතින්ම පිළිගත්තේ අද වගේ දවසින් දවස ඒ මව්පුතු සම්බන්ධතාවය ශක්තිමත් කරලා. ආදීර් දන්නේම නැතුව අවුරුදු 1කමාරක් ගිහින් මටත් හිතාගන්න බෑ. උඹ හොඳින්ද? ඇයි උඹ එහෙම අහන්නේ? නෑ නිකන් වෙන්න බෑ. නියෝ මට පොඩි අප්ඩේට් දෙනවා ඉතින් ඒකයි. මට හිතුණා ඔය ඩබල මගෙන් සැරියන් තොට සපෝට් කියලා. හිටපන්කෝ මං අද හවසට අල්ලගන්න. hina වෙන්න එපා බන්. බොරුවට. හැමදාම රෑට බැල්කනියකට ගිහින් කියවනවා වගේ කිවපන්. හැම දෙයක්ම කියලා හිත නිදහස් කරගනින්. පිස්සුද බන්. ඒ උන්ගේ බොරු. බැල්කනියට වෙලා මොනවා කියවන්නද මං. ඇඳට වෙලා රෙද්දක් පොරවාගෙන නිදා ගන්නවා මිසක්. හර්ෂගේ පිටට තට්ටුවක් දාගෙන ආදීර් වාහනේට නගිද්දී හර්ෂ දෙයස් සාක්කුවේ රොවාගෙන හුස්මක් පිට කරේ ආදීර්ගේ වාහනේ ඈතින් නොපෙනී යන දිහා බලාගෙන. ජූනි මොකෝ මේ
පාළු හිතිලද? ආදීර් ජෝනිගේ හිස හෙමින් පිරිමදිමින් ජෝනි ආදීර්ගේ ඇඳින් හිස තියාගත්තේ තවත් අත ගාන්න කියන්න වගේ. ඔයාටත් පාළුයිද? මටත්. ජෝනිවත් පහු කරගෙන බැල්කනී අත්වැටට හේත්වුණ ආදීර් කාමරයේ මුල්ලක තිබුණු බෝතලයකින් අඩක් හිස් කරේ බැල්කනී අත්වැටටම පිට දීලා. බිම වාඩිවෙලා ජෝනිගේ හිසත් ඔඩොක්කුවට ගන්න ගමන්. එයා නරකයි නේද ජෝනි? මෙච්චර කල් අපිව බලන්න ඇස් ඇරියේ නෑ නේද? අපිත් එයාව බලන්නේ නැතුව ඉමු හරිද? ඔයත් ඇස් වහගන්න. මාත් එහෙම ඇස් වහගන්නම්. එතකොට අපිට එයාව පේන්නේ නැහැ. හරියටම බැල්කනිය කෙලින් රාමු කරලා බිත්තියේ එල්ලලා තියෙන නේතිගේ ඡායාරූපය දිහා බලපු ආදීර් එක අතකින් ජෝනිගේ ඇස් වැහැව්වේ ජෝනි එපා කියන්න වගේ ජෝනිගේ අතකින් ආදීර්ගේ අත අයින් කරද්දි. මතු සම්බන්ධයි.